ක්‍රිස්තු මන්තුලම අපේ මුතු සහෝදර සහෝදරියනි සාමාන්‍ය සමය 31 වන සතියේ සිකුරාදා වන අද දින දේව වචනය තුළ ඔබට මට ආරාධනා කරනවා. ඔබගේ මගේ හැකියාවන් අපි කුමක් සඳහා භාවිතා කරනවද කියලා මෙනෙහි කරන්නට බලන අද දවසේ සුදු විශේෂය වංචනික ගබඩාකාරයා කියන උපමාව තුළ අපිට පෙන්වලා දෙනවා මේ ගබඩාකාරයා තමන්ගේ අනාගතය කොපමණ සූක්ෂම කපටි කමින් සැලසුම් කරාද කියලා. ඔහුට නිලය අහිමි වෙන බව දැනගෙන ඒ වෙනුවෙන් ඔහු ගත්ත ක්‍රියාමාර්ගය. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද දවසේ ඔබට මට මොහොතක් නතර වෙලා සිතන්නට වෙනවා දෙවියන් වහන්සේගෙන් ඔබ මම ලැබුණ වරප්‍රසාද. මේ අපි තුළ තියෙන හැකියාව, අපගේ ආකල්ප අපි යොදවන්නේ කුමක් සඳහාද? ඒ නිවැරදි අදහසක් උදෙසාද? තවත් කෙනෙකුගේ වර්ධනයක් උදෙසාද? නැතිනම් අපේම සුඛ විහරණය සඳහා පමණක්මද? ඔබ මම ස්වාමීන් වහන්සේකින් වැඩි යමක් ලබලා තියෙනවා නම් ඒ ලබලා තියෙන්නේ ඔබ මම වෙනුවෙන් නෙමෙයි, තවත් කෙනෙකු වෙනුවෙන්. ඒ වරප්‍රසාදයෙන් නැති පුද්ගලයෙකු වෙනුවෙන්. ඔබ මම තුලින් ඒ වරප්‍රසාදයෙන් නොලද පුද්ගලයාට වරප්‍රසාදයක් ලබා දීමේ අරමුණෙන් අද දවසේ පළවෙනි කීම තුළ සුදු පවුලතුමා කියනවා දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේගේ සේවකයෙකු වීමට පවුලතුමාව පත් කරා කියලා. පවුලතුමාට ජේසුස් වහන්සේ අත්දකින්නට දීලා ඔහු යවන ওই ජාතිකයන් අතර ජේසුස් වහන්සේ ගැන දේශනා කරන්නට. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඒ නිසා ඔබ මම ලබලා තියෙන සෑම දෙයක්ම, මේ සෑම වරප්‍රසාදයක්ම ඔබ මම පමණක් සඳහාම නෙමෙයි, අපන් අය සඳහා සෑම විටම ඔබ මම ලබලා තියෙන පැටිපුර දෙය තවත් කෙනෙක් සඳහා අපි යොමු කළ යුතුයි.